මේ පෞල් ජීවිත දෙකට වෙලා දික්ක සාධනවලට 90ක් තියෙන මේ ගෑනුන්ගේ මලකොලන් භාවනාවල් හින්දා. එක්ක පිරිමි අන්තයට ගිහින් අර පිළිවෙත් පූජාවට ගියා මේ පිළිවෙත් පූජාවට ගියා. ඒක ගිහි ජීවිතේ අන්තයට ගොහින් බෑ බොලව්. අපේ උන් කරාබු දෙකක් ගලවලා මාලෙත් ගලවලා වලලුත් ගලවලා එම්බම් කරු හොල්මනවක දක්කම ගහන්න ඉතින්. ලස්සනට වරෙන් පන්සල් එනකොට නැද්ද? සෙන් ටිකක් ගාලා ඒකට බාධාවක් නැහැ ආස්වාදී විඳින්න නැති එක ගොඩෙන්. දැන් නෝනා යනවා භාවනාවට. ඒකිට අවුරුදු 42යි කියමුකෝ. අනිත්‍යයි කන අනිත්‍යයි නාහි අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සබ්බේ සංඛාරා අනිච්චාති කී ඉඳලා ඔන්න ඒකේ හැන්දවට ගෙදර යනවා. දැන් කේස අනිත්‍යයි නාහි අනිත්‍යයි කී ඉඳලා යන්නේ මේ. නම් ගෙදර ගිහින් ඔන්න මේ දැන් ඒක උයන්නේ අනිත්‍ය මෙනෙහි කර කර. තේරෙන්නේ? ඉතින් දැන් කෙල්ල දෙන්නත් අන්න ගහකට මැදින් දොර වහලා රැට. අර මිනිහා ඉතෝපිය කාමරේට දාලා දොර වහලා ගෑණි උඩ බලාගෙන ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාහය අනිත්‍යයි පරාලෙත් අනිත්‍යයි කිය ඉන්නවා. අර ඌ බලනවා කාත් මට කාත් කවුරුවත් නැහැ දුක සැප මොකක් කියාගන්න. කවුද બોලේ මගේ දුක සැප කියන්නේ ඉන්නේ කියලා වටපිට බලනකොට ඌ ලයිට් දානවා නිවනවා අල්ලපු ගෙදර ලොක්කි බලනවා මොකද අර ගෙදර ලයිට් දානවා නිවනවා සිරිලයේ ඉන්නවා කොහොමද නිකන් ඉන්නවා අපරාධි කරන අර කී අර අඩුපාඩුව මකනවා ඒ අර කී නිවන් දකින්න ඉන්නේ ඒක ගිහි ජීවිතේ අන්තයට ගොහින් බෑ බොලව් දැන් මං කියනෝගේ දැන් සීල් ගන්න එනවා නේද දස සීල් ගන්න එනකොට පන්සල් එනකොට මේ ලස්සනටම වරෙල්ලා දැන් උයි මං හරි ආසයි මේ ඔය ක්‍රිස්තියානි ආගම් වල මම මේ තියෙනවානේ ඒගොල්ලන්ගේ මේ මංගල්‍යේ පල්ලි මංගල්‍යේ මං රැයට හොරෙන් යනවා මංගල්‍යට මිනිස්සු බලන්න එච්චරකට ලස්සනයි બોලේ ගෑනු දිව්‍ය ලෝකෙන් ආවා වගේ මම නිකන් කියන්නේ ඒ තරම් ලස්සනයි අපේ උන් කරාබු දෙකක් ගලවලා මාලෙත් ගලවලා වලලුත් ගලවලා එම්බම් කරු හොල්මනවක දක්කම ගහන්න ඉතින් ලස්සනට වරෙන් පන්සල් එනකොට ලස්සන ටිකක් ඇදලා පවුඩර් ටිකක් ගාලා නැද්ද සෙන් ටිකක් ගාලා ඒකට බාධාවක් නැහැ ආස්වාදී විඳින්න නැති එක ගොඩෙන් ආස්වාදනීය ජීවිතයක් මේ එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ සිංහාලවද සූත්‍රය දේශනා කරයිද වියග්ගපජ්ජ සූත්‍රය දේශනා කරයිද මේ හඳුරත් එක බණ කියන්න බෑනේ hina වෙනවා දැන් මං කියන එක තේරුණාද ආස්වාදයේ පිරිමි සමහර මේ පෞල් ජීවිත දෙකට වෙලා දික්ක සාධනවලට 90ක් තියෙන මේ ගෑනුන්ගේ මලකොලන් භාවනාවල් හින්දා එක්ක පිරිමි අන්තයට ගිහින් අර පිළිවෙත් පූජාවට ගියා මේ පිළිවෙත් පූජාවට ගියා ඔය ඔක්කොගේම වෙන්නේ මොකද්ද සිංහල ජාතිය වඳ වෙන එක බලව අපි මේ අනිත්‍යයට බණ කීකේ ඉඳලා විතරක් බෑ කියන මම මේ සමබර කරගෙන බණ ටික කිව්වේ නැති එකේ භයානක විපත තුල තමයි අපි දැන් ඉන්නේ අපි ඉතින් පිම්බෙනවා ඇකිලෙනවා පිම්බෙනවා ඇකිලෙනවා පිම්බෙනවා ඇකිලෙනවා දැන් පිම්බියන්කෝ තේරුණා මේ කියන එක අන්තිමට බැලුවම හැබැයි ඇකිලෙන කම්ම මොකක් කරගෙනත් නැහැ ඇකිලිලා තියෙනවා මොකක් කරගෙන නැහැ මාර්ගඵලයකුත් නැහැ මොකක් නැහැ නිකන් පිම්බිලා ඇකිලිලා කික ඉන්නගෙන ඉන්නවා මම ඕනම කෙනෙකුට අභියෝග කරනවා ධම්සභා මණ්ඩපයකට ඇවිල්ලා ඒක එහෙම නෙවෙයි නම් මාත් එක තර්ක කරන්න මම ලෑස්ති ඒකට මේ ධර්ම සංවාදයක් අද රටට අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍ය මොකද මේ විවටෝ විරෝචති නෝ අපටිච්චන්න